මේ වෙද්දී කාගේත් කතාබහට ලක්වෙන තරුණියක් තමයි අනුදි ගුණසේකර. ඇයගේ මේ ප්‍රසිද්ධත්වයට හේතුව තමයි ඇය තමයි 2025 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා විදිහට මිස් වර්ල්ඩ් තරගයට ඉදිරිපත් වුණේ. මෑ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම උගත් ඉතාමත්ම රූමත් තරුණියක්. මෑ උපත ලබන්නේ 1999 වර්ෂයේ නොවැම්බර් 7 වෙනිදා අනුරාධපුරයේදී. ඇයගේ මේ වන විට ඒ කියන්නේ වයස අවුරුදු 25යි. මෑ ඉගෙනුම ලබන්නේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් තම උපාධිය හදාරනවා. මෙයා මොඩල් කෙනෙක්. ඒ වගේම සමාජයට සේවය කරන සේවාදායිකාවක්. ඒ කියන්නේ මයට තියෙනවා සහේලි කියලා ව්‍යාපෘතියක්. සහේලි කියලා පදනමක්. ඒකෙන් දුප්පත් අසරණ දරුවන්ට උදව් කරනවා. මෑගේ මව රූපනාවන්‍ය ශිල්පිනියක් වගේම ප්‍රසිද්ධ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම මෑගේ පියා රජයේ උසස් පොලිස් නිලධාරියෙක්. මෑයට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. 2024 වර්ෂයේදී මෑය සියත රූපවාහිනී අවුරුදු කුමරිය විදිහට තේරීපත් වෙනවා. ඊට පස්සේ මෑයට හැකියාව ලැබෙනවා අපගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 වර්ෂයේදී මිස් වර්ල්ඩ් තරගයට ඉදිරිපත් වීමට. මෑගේ උස සෙන්ටිමීටර් 171ක් පමණ වෙනවා. ඒ කියන්නේ අඩි 5යි අඟල් 7ක් පමණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් වර්ල්ඩ් තරගයට ගියපු ඇයට හැකියාව ලැබෙනවා හෙඩ් ටු හෙඩ් තරගයේදී টොප් 5 දෙනා අතරට ආසියාවෙන්ම පත්වෙන්න. ඒ වගේම මල්ටිමීඩියා තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ඇයට හැකියාවක් ලැබෙනවා. ඇත්තෙන්ම ඇය ඉතාමත්ම දක්ෂ ඉතාමත්ම රූමත් තරුණියක්. ඒකට හේතුව තමයි මීට කලින් අවුරුදුවලදී කිසිවෙකුගේ අවධානය මේ තරගය පිළිබඳව තිබ්බේ නැහැ. නමුත් මෑගේ මේ වසරේ ඉදිරිපත් වීමත් එක්කම සියලු දෙනාගේම අවධානය මේ තරගයේ දෙසට යොමු වුණා. එය ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට සිදු වූවක්. ශ්‍රී ලංකාවේ නාමය ලෝකයේ ඉදිරියේ ඔසවා තබමින් මය ඉතාමත්ම අපූර්ව කතාවක්ද මේ තරගය අතරතුරදී සිදු කරනවා. ඒක කාගේත් අවධානයට ලක් වෙනවා. සහේලි ව්‍යාපෘතිය යටතේ මෑ විසින් මෙහෙවනු ලබන දුප්පත් දරුවන්ට උදව් කිරීම, දුප්පත් පාසල් වලට උදව් කිරීම, ඒ වගේම අසරණයන්ට පිහිටවීම මේ වගේ කාරණාවලදී මය ඉතාමත්ම හොඳ සමාජ සේවිකාවක් බව අපිට නොඅනුමානව පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම මය කියන පරිදි මයට මෙම තරගයේදී ඉතාමත්ම චිත්ත ශක්තියෙන් කටයුතු කිරීමට මෑගේ දෙමව්පියන් බොහෝ උදව් කරලා තිබෙනවා. ඒ වගේම අනුරාධපුරේ වගේ පැත්තකින් ඇවිල්ලා ලෝකයක් ඉස්සරහා රටේ නම බබලවන්නට හැකියවීමම ඇයගේ ජයග්‍රහණයක් බව ඇය සවම ඉදිරියේ මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.